ආයිබෝවන් සියලුම දෙනාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2026 වර්ෂයේදී බාහිර උපාධි සඳහා නව කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා අයදුම් කැඳවලා තියෙනවා, දැනුම් දීලා තියෙනවා. ඒ අනුව නව කණ්ඩායමක් බඳවා ගනිද්දී ඔයාලා දැනුවත් වෙන්න ඕනේ විස්තර සම්බන්ධව කෙටි වීඩියෝවක් මම මේ කරන්නේ. මේ වීඩියෝ එකට අදාළව ලියාපදිංචි වෙන්න ඕනි කොහොමද? අයදුම් කරන්න ඕනි කොහොමද? ඒවට බලපාන සුදුසුකම් මොනවද? විෂයන් තෝරා ගන්නෙ කොහොමද? සහ ගෙවීම් මේ සම්බන්ධව කොහොමද කියලා ඔයාලට අවබෝධයක් ලබා දෙන්නයි මේ වීඩියෝ එක කරන්නේ. මෙතනදී මූලිකවම මම කියනවා මේ වර්ෂයට අදාළව තාම උපදෙස් පත්‍රිකාවක් හෝ කිසිම දැනුම් දීමක් තවමත් කළා නැහැ. මේ ඔයාලට කලින් බැච් එක, ඒ කියන්නේ ගිය වර්ෂයේදී ගත්තේ නැහැ බාහිර උපාධි සඳහා. 2024 වර්ෂයේ බඳවාගත් කණ්ඩායමට දැනුම් දුන් විස්තර අනුවයි මේ වීඩියෝ එක කරන්නේ. මූලික අදහසක් ගැනීම සඳහා පමණයි. මේ වගේ මුදල් සම්බන්ධව වෙනස් වෙන්න පුළුවන්. අයදුම් කරගැනීමේ සුදුසුකම් මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් චූටි චූටි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් ලෙස ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලට කලින් බැච් එක 2024 බැච් එක ගන්නකොට ඊට අදාළව දැනුම් දුන් උපදෙස් මොනවද, ඊට අදාළව කියලා සුදුසුකම් මොනවද කියන එක දැනගත්තයින් පස්සේ. ඒ නිසා මූලික අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක නරඹන්න. මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න. ඒ වගේම අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකටත් ඔයාලට join වෙන්න පුළුවන්. ඊට අමතරව දැනුවත් කරනවා මේ සියලු කටයුතු කරද්දී ඔයාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය හරහා කරන්න ඔන්ලයින් අයදුම් කිරීම, ඊට පස්සේ ඇවිල්ලා මුදල් ගෙවීම සම්බන්ධයේ සියල්ලම විවිධ බාහිර උපාධි සම්බන්ධ පෞද්ගලික ආයතන තියෙනවා. බාහිර උපාධි අයදුම්පත් යොමු කරනවයි කියලා. ඒ දේවල් වලින් කරන්න එපා. ඩිරෙක්ට් කැම්පස් එක හරහාම ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සම්බන්ධව මේ උපදේශවලදී දැනුම් දීලා තියෙනවා වෙන කිසිම ආයතනයකින් එහෙම කරන්න එපා කියලා. හරි. එහෙමනම් මුලින්ම අපි බලමු ඇවිල්ලා මොනවද මේ බාහිර උපාධිය සඳහා ඔයාලගේ බලන මූලික සුදුසුකම් කියලා. එතකොට ඔයාලා මූලිකව ඔයාලට තියෙන්න ඕනි සුදුසුකම් කිහිපයක් තියෙනවා. ඒ අතරෙදී උසස් පෙළ විභාගය සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. ඔයා 2000 වර්ෂයට පස්සේ උසස් පෙළ විභාගය කළා තියෙනවා නම් ඔයා ප්‍රධාන විෂයන් තුන එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඔයා 2000 වර්ෂයට කලින් කරපු කෙනෙක් නම් ඇවිල්ලා විෂයන් 4ම එකපාර සමත් වෙලා තියෙන්න ඕනි. මීට අමතරව ඇවිල්ලා පිළිගන්නා වූ වෙනත් සුදුසුකම් සඳහන් කරලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ආයතනයකින් උපාධි තියෙනවා නම් මේවට අදාළව NVQ level එකක් දක්වලා තියෙනවා. බලන්න මේ PowerPoint එකේ ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුහුණු ගුරු සහතිකයක් තියෙනවා නම්, ඒ වගේම තමයි ඇවිල්ලා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත් වෙලා තියෙනවා නම්, ඊට අමතරව ඇවිල්ලා වෙනත් අදාළ සුදුසුකම් ප්‍රාචීන විභාග, විශාරද විභාග, ධර්මාචාර්ය හෝ සමාන වෙනත් අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් ඇවිල්ලා ඔයාලට ඒව හරහාත් අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඔයාගේ ප්‍රධාන වශයෙන්ම උසස් පෙළ විභාගයේ මූලික කරගෙන අයදුම් කරන්න. මොකද හැමෝම උසස් පෙළ විභාගය කරලා තමයි බාහිර උපාධි සඳහා ඇප්ලයි කරන්නේ. බොහෝ වෙලාවට එහෙම නොකර ඇප්ලයි කරනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමයි ඔය ප්‍රාචීන පඬිත මධ්‍යමවාදී අවසාන විභාග කරලා ඉවර වෙලා ඇප්ලයි කරන්නේ උපාධි සඳහා. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට ගිහි ශිෂ්‍යයෝ නම් උසස් පෙළ විභාගය කරලා ඉන්නේ. ඒ වගේම තමයි ඇවිල්ලා පාඨමාලාව සම්බන්ධව මුදල්, මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ මුදල් ගෙවීම සම්බන්ධ විස්තර 2024ට අදාළ විස්තර. මේක අඩු වෙන්න පුළුවන්, ඊට වඩා මුදල වැඩි වෙන්න පුළුවන්. ඒක මේ වර්ෂයට අදාළ විස්තර දැනුම් දුන්නයින් පස්සේ අපි බලමු. නමුත් මේ මූලික අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ උපාධි පාඨමාලාව සම්බන්ධව. පාඨමාලාවේ ගාස්තුව 1,95,000ක්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම එකපාර ගෙවන්න ඕනිද කියලා. නෑ, මේ සියල්ලම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේක වාරික 3ක් වශයෙන් ගෙවන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ලියාපදිංචි වෙන අවස්ථාවේදී 75,000ක්, ඉන්පස්සේ දෙවන වාරිකයේ පළවෙනි කොටස පරීක්ෂණයට පෙරේ කියන්නේ ෆස්ට් ඉයර් එන්ඩ් එක්සෑම් එකට කලින් තවත් 75,000ක්, ඉන්පස්සේ තෙවන වාරිකයේ 45,000ක්, දෙවන කොටසේ පරීක්ෂණයට පෙර ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් එන්ඩ් එක්සෑම් එකට පෙර ඊළඟ කොටස ගෙවන්න තියෙන්නේ. මේක මං හිතන්නේ ඔයාලට පහසුවක් වෙන විදිහට මේ ගෙවීම් රටාව හදලා තියෙන්නේ. එතකොට මේ මුදල මේ වර්ෂයේදී වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, වාරිකයේ වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ විස්තර දැනුම් දුන්නයින් පස්සේ ඒක බලන්න පුළුවන්. නමුත් මූලික අවබෝධයක් ගන්න කොහොම වුණත් වාරික 3ක් වශයෙන් ගෙවන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. ඉන් පස්සේ මේ ගෙවීම් වලට අමතරව උපාධි ප්‍රදානෝත්සව සඳහා අදාළ ගාස්තු ගෙවීමට සිද්ධ වෙනවා. ඒවා ඉතින් තව කාලයක් ගිහිල්ලා වෙන දේවල්නේ. මූලික අවබෝධයක් ලබා ගන්න මේ ප්‍රමාණය ඇති. ඉන් පස්සේ තමයි ඇවිල්ලා ලියාපදිංචියේදී ඔයාලා විශේෂයෙන්ම ලියාපදිංචිය තෝරගනිද්දී ඔයාලගේ විස්තර පැහැදිලිව දක්වලා තියෙනවා 2020 වසර හෝ ඊට පසු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත අයදුම්කරුවන් තෝරා ගැනීම ඉසඩ් අගය සැලකිල්ලට ගන්නවයි කියලා. මෙතනදී ඉල්ලුම් කරන ප්‍රමාණය මත තීරණය වන දෙයක් ඒක. මොකද ඉල්ලුම් කරන සියලුම දෙනාව ගන්න බැරි වුණොත් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණයට වඩා ඉල්ලුම් කරන පිරිස වැඩි වෙලා ඒ සමස්තය ගන්න බැරි වුණොත් ඉසඩ් අගය අනුව ඔයාව නැවත ඉහළ සිට ගන්න වෙනවා. මොකද ප්‍රමාණය වැඩි වුණොත්. නමුත් ඇප්ලයි කරන්න. මොකද මේ උපාධි ගාස්තු ගෙවීමට මූලිකව වෙන්නේ නැහැ ලියාපදිංචියට පෙර. ලියාපදිංචි ගාස්තු පමණයි. ඒ නිසා ඔයා ඇප්ලයි කරන්න. මේක හොඳ අවස්ථාවක්. ඔයා A-level කළා කැම්පස් යන්න බැරි වුණා නම්, අවස්ථා මගහැරුණා නම් ඒක ප්‍රශ්නයක් නොවන හින්දා ඔයාගේ අධ්‍යාපන ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් හින්දා ඔයා ඇප්ලයි කරන්න. හරිද? ඊට අමතරව ඇවිල්ලා 2020ට කලින් ඔයා උසස් පෙළ ලියපු කෙනෙක් නම් ඇවිල්ලා එතනදී තෝරා ගැනීමේදී ඇවිල්ලා 24ට ලබාගෙන ඇති මුළු ලකුණු සැලකිලිට ගන්නවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ 2000ට කලින් කරපුවාට විතරයි ඒක බලපාන්න ඇවිල්ලා. ඒ වගේම තමයි ඇවිල්ලා මේ වෙනස් සුදුසුකම් යටතේ කවුරු හරි අයදුම් කරන අපේක්ෂකයෝ ඉන්නවා නම් ඇවිල්ලා එතනදී පරීක්ෂණ මණ්ඩලයක් මගින් එක් සුදුසුකම් සඳහා පිරිනමන ලකුණු පදනම් කරගෙන තමයි ඇවිල්ලා ඔය වෙනස් සුදුසුකම් ඔස්සේ ඇප්ලයි කරපු අයව ගන්න කියලා සඳහන් කරලා තියෙන්නේ මේ 2024ට අදාළ නිවේදනයේදී. එතකොට මෙන්න මෙතනදී විෂයන් තෝරා ගැනීම කියන එක ඉතාමත්ම වැදගත් ඔයාලට. මේ වර්ෂයේදී මේ විෂයන් සංකලනයන් වෙනස් වීමක් යම් ප්‍රමාණයකට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් මේ සමස්තයක් ලෙස ඔයාලට තියෙන සබ්ජෙක්ට් මොනවද සහ ඒවා තෝරගන්නේ කොහොමද කියන එකට අදාළ විස්තර කෙටියෙන් මම පැහැදිලි කරන්නම්. මෙතනදී ඇවිල්ලා ප්‍රධාන විෂයන් 3ක් තෝරගන්න ඕනි 2024 වර්ෂයට අදාළව. එතකොට ඇවිල්ලා ප්‍රධාන විෂයන් ඔයා 3ක් තෝරගන්න ඕනි. එතකොට ඔයාට වර්ෂ 3ක් හම්බ වෙනවා. මේක ජෙනරල් ඩිග්‍රියක් නිසා එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය උපාධියක් නිසා වර්ෂ 3ක උපාධියක් විදිහට යන්නේ. එතකොට ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් විදිහට. එතකොට පළමු වසරේදී ඇවිල්ලා සහ දෙවන වසර, තෙවන වසරේදී අනිවාර්ය පාඨමාලා තියෙනවා. මේක ඔයාලගේ හැකියාව වර්ධනය කරන සහ ඉංග්‍රීසි ජිට් කියන දෙක ඇවිල්ලා විශේෂයෙන්ම වැඩලෝකෙට ඔයාලා ඉදිරිපත් වෙන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා කළ යුතු දේවල් බවට පත් කරලා තියෙනවා. දැන් මම අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ. එතකොට දැන් මං අවසන් ෆයිනල් ඉයර් එකත් අවසන්. එතකොට අපිට පවා ඒවා අනිවාර්ය කරලා තියෙන සබ්ජෙක්ට් කොමන් සබ්ජෙක්ට්. ඒකට හේතුව ඇවිල්ලා ඔයාලා වැඩ ලෝකෙට යද්දී තාක්ෂණය සහ ඉංග්‍රීසි කියන දෙකම අත්‍යවශ්‍ය වෙන නිසා. එතකොට මෙතනදී ඉංග්‍රීසි ඔයාලට උගන්වනවා මුල සිට. ඒ වගේම IT සම්පූර්ණ මුල සිට උගන්වනවා. මීට අමතරව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලාංකේය සමාජයේ බෞද්ධ සංස්කෘතිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා පළමු වසරේදී ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ වගේම දෙවන වසරේදී ඇවිල්ලා නැවත ඉංග්‍රීසි හම්බ වෙනවා. නැවත IT එක හම්බ වෙනවා සහ නායකත්ව හා පෞරුෂ සංවර්ධනය සම්බන්ධව ඔයාලට හම්බ වෙනවා. මේවා පොඩි පොඩි වෙනස්කම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තර්ඩ් ඉයර් එකෙදිත් එහෙමමයි ඇවිල්ලා ඉංග්‍රීසි සහ ජිට් කියන දෙකම හම්බ වෙනවා. දෙවනි වසරේදී ඔයාලට ඇවිල්ලා තවත් මේ රැකියා පුහුණුව සම්බන්ධව යුනිට් එකකුත් තියෙනවා. එතකොට මේවා අනිවාර්ය සබ්ජෙක්ට් නේ. ඔයාලා තෝරගන්න ඕනි ප්‍රධාන සබ්ජෙක්ට් තුන තෝරගන්නේ කොහොමද? මෙන්න මේක තමයි වැදගත්ම කොටස. එතකොට සාමාන්‍යයෙන් ඇවිල්ලා ඔයා තෝරගන්න අනිවාර්ය තෝරගත යුතු විෂයන් තෝරගනිද්දී ඔයාට කැමති ඔක්කොම තෝරගන්න බැහැ.
බකට් 3ක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඇවිල්ලා කාණ්ඩ 3ක් යටතේ තියෙන්නේ. එතකොට පළවෙනි කාණ්ඩයේදී ඇවිල්ලා තියෙනවා සිංහල ඉතිහාසය, සමාජ විද්‍යාව, ජන සංනිවේදනය, දේශපාලන විද්‍යාව වගේ සබ්ජෙක්ට් අන්තර්ගත කරලා තියෙනවා. දෙවන කාණ්ඩයට තියෙනවා පුරාවිද්‍යාව, අපරාධ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව සහ පාලි සහ තවත් විෂයක් තියෙනවා සමාජ සංඛ්‍යානය කියලා. තුන්වන කාණ්ඩයේදී ඇවිල්ලා මානව විද්‍යාව, බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය, සංස්කෘතික හා සෞන්දර්ය අධ්‍යයනය, නර්තනය, නාට්‍ය හා රංග කලාව, හින්දි සංගීතය, දර්ශනය, සංස්කෘත ජපන් කියලා අ, කාණ්ඩගත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කොහොමද ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්න ඕනි. එතකොට ඇවිල්ලා ඔයා සබ්ජෙක්ට් තෝරගනිද්දි පැහැදිලිව ක්‍රමවේදයන් කිහිපයක් දක්වලා තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි ඇවිල්ලා ඔයා පළවෙනි, දෙවෙනි, තෙවෙනි කියන විෂය කාණ්ඩ වලින් ඒ කියන මේ කොටස් තුනෙන් ඔයාට පුළුවන් මනාප ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා වැඩියෙන්ම කැමති එකේ සිට. එතකොට සෑම විෂය කාණ්ඩයකම සියලු විෂයන් සඳහා මනාප ලබා දීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ පළවෙනි විෂය කාණ්ඩේ ඔයාගේ කැමැත්තේ පිළිවෙල ඔයාට පුළුවන් සිලෙක්ට් කරන්න. මම වැඩියෙන්ම කැමති සිංහල, ඊළඟට මම වැඩියෙන්ම කැමති සමාජ විද්‍යාව, ඊළඟට මම වැඩියෙන්ම කැමති ඉතිහාසය. ඒ විදිහට ඔයාට පහලට පෙළ ගස්වන්න පුළුවන්. 1 2 3 කොහොමද ඔයා වැඩියෙන්ම කැමති කියලා. මේ විදිහට ඔයාට කාණ්ඩ තුනෙන්ම ඇවිල්ලා ඔයාගේ කැමැත්තේ පිළිවෙලට මේ සබ්ජෙක්ට් ටික අංකණය කරන්න පුළුවන්. හරිද? පළවෙනි ක්‍රමවේදය. එතකොට ඇවිල්ලා 1 2 3 7 දැන් පළවෙනි කැටගරි එකේ නම් තියෙන සබ්ජෙක්ට් ටිකත් එක්ක ඇවිල්ලා අංක 6ක් විදිහට ඔයාට කැටගරි කරන්න පුළුවන්. දෙවෙනි එකේදීත් එහෙමමයි. තුන්වෙනි එකේදීත් එහෙමමයි. මේ විදිහට ඔයා තෝරාගත්තයින් පස්සේ ඔයාගේ කැමැත්තේ පිළිවෙල අනුව ඔයාට ගැළපෙන විෂයන් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා ඔයාගේ පළමු කැමැත්තේ ලකුණු කළ විෂය හැදෑරීම සඳහා ඔයා සුදුසුකම් ලබනවා නම් ඔයාට ඒ එක කියලා කොටස් තුනෙන් නම් අංක කරපු සබ්ජෙක්ට් තුන ඔයාට හම්බ වෙනවා. ඔයාට නිකමට හරි ඒ සඳහා අවස්ථාව බැරි නම් මේවා ලබා දෙන්න බැරි නම් දෙවනියට මනාප සටහන් කරපු විෂයන් තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේකත් බැන්නම් තුන්වෙනියට මනාප ලකුණු කරපු විෂය තෝරා ගන්න හම්බ වෙනවා. මේ විදිහට ඇවිල්ලා ඔයාගේ කැමැත්තේ පිළිවෙල අනුව සටහන් කරපු විදිහට පළවෙනි ක්‍රමවේදයේ යටතේ ඔයාට සබ්ජෙක්ට් හම්බ වෙනවා. මේ පළවෙනි ක්‍රමවේදය. දෙවෙනි ක්‍රමවේදය තමයි ඇවිල්ලා ඔයා පළවෙනි සහ දෙවන කියන විෂය කාණ්ඩයන් සඳහා මනාප ලබා දෙන්න පුළුවන්. එතකොට සෑම විෂය කාණ්ඩයක්ම සියලු විෂයන් සඳහා මනාප ලබා දෙන්න අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා මේ පළවෙනි සහ දෙවෙනි කියන එකේ තියෙන ඒ ඔක්කොටම ඔයා මනාප ලබා දෙන්න ඕනි සබ්ජෙක්ට් වලට. අර මං කලින් පෙන්නපුවට පළවෙනි කණ්ඩායම මේ කාණ්ඩේ ගත්තොත් ඇවිල්ලා සිංහල ඉතිහාසය ආදී සබ්ජෙක්ට්. දෙවන කාණ්ඩේ නම් පුරාවිද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විෂය කාණ්ඩේ තියෙන සබ්ජෙක්ට්. එතකොට ඇවිල්ලා මේ විදිහට අර කලින් විදියම තමයි ඔයාගේ කැමැත්තේ පිළිවෙලට 1 2 3 4 කියලා කාණ්ඩ දෙකේම ඒවට ඔයාට ටික් දාන්න පුළුවන්. සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා කොහොමද තෝරගන්නේ ඔයාව? සුදුසුකම් ලබන ආකාරය අනුව ක්‍රමවේදයේ දෙක යටතේ පළමු විෂය කාණ්ඩෙන් එක් විෂයක් සහ දෙවන විෂය කාණ්ඩයෙන් විෂයන් දෙකක් බැගින් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි බකට් එකෙන් ඔයාට හම්බ වෙනවා 1 සිට 6 දක්වා මනාප ලබා දුන්නායින් පස්සේ ඒකෙන් එක සබ්ජෙක්ට් එකක්. දෙවෙනි බකට් එකෙන් ඔයා 1 සිට 7 දක්වා මනාප දුන්නායින් පස්සේ ඒකෙන් සබ්ජෙක්ට් දෙකක් ඔයාට හම්බ වෙනවා. එතකොට මෙහෙම කරන්න හේතුව තමයි ඇවිල්ලා හැම සබ්ජෙක්ට් එකකටම සීමිත පිරිසයි බඳවා ගන්න පුළුවන්. මොකද සම්පත් පරිහරණය කරන්න පුළුවන් විදිහට එපයි ඒ වැඩේ කරන්න. එතකොට මෙතනදී ඔයා ඉල්ලන විෂයන් වල සීමාව ඉක්මවා ඉල්ලුම් කරලා තිබුණොත් ඉහළම ඉසඩ් අගේ සහිත අයදුම්කරුවන්ගෙන් තමයි ඇවිල්ලා පටන් ගන්නෙ සිලෙක්ට් කරගන්න. එතකොට ඇවිල්ලා මනාප අනුව මේක ලොකුවට ස්ට්‍රෙස් ගන්න දෙයක් නෑ. මනාප ඔයා බකට් තුනට මනාප දෙන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ආස එකේ ඉඳන් ඔයා බකට් වලට මනාප දීලා තියෙනවා. ඒ අනුව ඔයාට අදාළ ඔයාගේ සබ්ජෙක්ට් ලොකු ඉල්ලුමක් නැත්තම් ඒවට සීමිත පිරිස නම් ඉල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය ඉන්නවා නම් ඔයාට ඒ සබ්ජෙක්ට් හම්බ වෙනවා. නැත්තම් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඉල්ලලා තියෙනවා නම් ඔයාගේ සෙට් එකත් ගැලපෙනවා නම් ඔයාට හම්බ වෙනවා. එහෙම නැති වුණොත් ඇවිල්ලා තව ඔයා මනාප දුන්නු දෙක අනිත් කාණ්ඩ වලින් දෙවෙනි එක තුන්වෙනි එක මේ වගේ දේවල් වලට අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා එච්චර ලොකුවට හිතන්න එපා මේක. කොහොම වුණත් ඔයා අදහසක් ඇති කරගන්න ඔයා මොනවද කරන සබ්ජෙක්ට් තුන. ඒ කියන්නේ ඔයාගේ ටාගට් එක අනුව මේක හිතන්න හැමතිස්සෙම කැම්පස් යන ගොඩාක් අය කරන
දෙයක් තමයි ඒ වෙලාව ඔහේ මොකක් හරි එකක් කරනවා. එහෙම කරන්න එපා. ඔයා සිංහල කරනවා නම් සිංහල කරන්නේ ඇයි? ඔයාගේ මොකද්ද ටාගට් එක? ඔයාගේ ටීචින් යන්නද? ටීචින් යන්න නම් ඔයා මොනවද තෝරගන්න ඕනේ සබ්ජෙක්ට්? ගොඩාක් වෙලාවට ටීචින් යනවා නම් පාසල් වල තියෙන උගන්විය හැකි සබ්ජෙක්ට් තෝරගන්න උත්සාහ කරන්න. සමහර ඇතම් සබ්ජෙක්ට් තියෙනවානේ මෙතනදී ඇවිල්ලා පාසල් වල නැති සබ්ජෙක්ට්. එතකොට ඇවිල්ලා පුළුවන් තරම් සබ්ජෙක්ට් තුනම පාසලේ තියෙන සබ්ජෙක්ට් තෝරගන්න. එතකොට පුරප්පාඩු වෙන්නේ මොන සබ්ජෙක්ට් එකට වුණත් ඔයාට පත්වීම ගන්න අවස්ථාව වැඩි. ගුරු විභාග මේ දවස්වල යනවා ඔයාලට තේරෙනවා ඇති. ගුරු විභාග වලට පවා අයදුම් කරද්දී ඔයා සාමාන්‍ය උපාධියක් කරායින් පස්සේ ඔයා කරලා තියෙන සබ්ජෙක්ට් අනුව ඔයාට ඉල්ලන්න හම්බ වෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා පොලිසියකට යන්න ඉන්නවා නම් ඔයා මොකද්ද තෝරගන්න ඕනේ සබ්ජෙක්ට්. එහෙමත් නැත්නම් ඔයා කවුන්සලින් පැත්තට නම් ඉන්නේ මේ දේවල්. ඔයාගේ ටාගට් එක අනුව ඔයා හැමතිස්සම සබ්ජෙක්ට් ටික තෝරගන්න. ඒ මිසක් රැල්ලට තෝරගන්න නම් යන්න එපා. එහෙම වුණොත් ඔයා අමාරුවේ වැටෙනවා. පැහැදිලිද? මොකද අපරාධිනේ ඔයාගේ මුදල අපරාධය, ඔයාගේ කාලය අපරාධය, ඔයාගේ මහන්සි අපරාධය සහ තව කෙනෙකුට ලැබෙන්න තිබිච්ච අවස්ථාවක් අධ්‍යාපනය කියන එක ඇවිල්ලා නේද? වටිනා දෙයක්. ඒ නිසා ඒ ඔයාට ලැබෙන අවස්ථාවෙන් ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න. මීට අමතරව ඇවිල්ලා ඔයාලා මේ සම්බන්ධව මම විස්තර ඔයාලට කිව්වා අනිවාර්ය පාඨමාලා ඒකකට සම්බන්ධව. ඒ වගේම තමයි ඇවිල්ලා මේ විශේෂ සුදුසුකම් සම්බන්ධව දක්වලා තියෙනවා. ඒ කියන්නේ නර්තනය, සංගීතය, සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන මේ දේවල් සම්බන්ධව වෙනම විස්තර සඳහන් කරලා තියෙනවා. ඔයා නර්තනය තෝරගන්නවා නම් ඇවිල්ලා උසස් පෙළ විභාගයේදී ඇවිල්ලා මේ ඒ සාමාර්ථයක් තියෙන්න ඕනි. ප්‍රායෝගික පරීක්ෂණෙත් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඇවිල්ලා අධ්‍යයනාංශය මගින් පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයක් මේකත් සමත් වෙන්න ඕනි. මේ කියන සුදුසුකම් හැර වෘත්තීය නිපුණතාව හෝ වෙනත් සුදුසුකම් සලකා බලනු නොලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඇවිල්ලා සංගීතයේ විෂයත් එහෙමමයි ඇවිල්ලා සංගීත විෂයේදී දක්වන්නේ ඇවිල්ලා උසස් පෙළ විභාගයේදී ඇවිල්ලා විෂයාංක 54 55 සහ 56 යටතේ එම විෂයට අවම සාමාර්ථයක් තියෙන්න ඕනි. අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමත් අනිවාර්ය වෙනවා ඇවිල්ලා. ඊට අමතරව ඇවිල්ලා විවිධ පාඨමාලා සඳහන් කරලා තියෙනවා ඇවිල්ලා සංගීත ඩිප්ලෝමා, විශාරද පාඨමාලා, ජාතික නැටුම් සංගීත මධ්‍යම හෝ අවසාන පාඨමාලා හා විශේෂ සමගාමී වෘත්තීය පාඨමාලාවක් සමත් වී තිබීම විශේෂ සුදුසුකමක්සේ සලකනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා සංගීතයේ සම්බන්ධව. ඒ වගේම තමයි ඇවිල්ලා sannivedanaye සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය සම්බන්ධව කියනවා. උසස් පෙළ විභාගයේදී ඇවිල්ලා sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ඒ කියන්නේ අංක 21 යටතේ තියෙන එම විෂයට B හෝ ඉහළ සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනි. මේ සුදුසුකම් වලට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා sannivedana ඩිප්ලෝමා පාඨමාලාව හදාරා සමත් වී ඇතනම් sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමට අවස්ථාව ලැබේ කියලා තියෙනවා. මෙන්න මෙහෙම ඩිප්ලෝමා එකකුත් මගේ ඩිපාර්ට්මන්ට් එක මම සිංහල ජන සංවේදන අධ්‍යනාංශය කියන ගත්තේ සිංහල විශේෂවේදී උපාධියක්. මෙහෙම ඩිප්ලෝමා එකක් තියෙනවා ඔයාලට කරන්න ලේඛකත්ව හා සංවේදන ඩිප්ලෝමා එක කියලා. එතකොට මේ තමයි ඇවිල්ලා සබ්ජෙක්ට් තෝරගනිද්දී ඇවිල්ලා දක්වලා තියෙන විශේෂ සටහන් සහ සුදුසුකම් තෝරා ගැනීමේදී බලන දේවල්. අවබෝධයක් පමණක් ගන්න. මේවා මේ අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්, තව ටිකක් නොවෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මේ අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණයි. හොඳේ. ඒ වගේම තමයි ඇවිල්ලා දේශන බොහෝ වෙලාවට දේශන ඔන්ලයින් කරන්නේ. එතකොට ඇවිල්ලා ඒ දේශන රෙකෝඩින් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. නමුත් හැමතිස්සෙම ඇවිල්ලා මේ අධ්‍යාපනය හරියට ගන්න නම් ඉගෙන ගන්න ඕනේ ගිහිල්ලා. ඒ නිසා දේශන වලට සම්බන්ධ වෙන්න, ඒවට ගිහිල්ලා දේශන වලින් ඉගෙන ගන්න, සටහන් හදා ගන්න, හොඳට විභාග ලියන්න මහන්සි වෙන්න ඕනේ. මීට අමතරව ඔයාලට LMS එක හම්බ වෙයි. ඒකට අදාළ දේශන සටහන් අප්ලෝඩ් කරයි. මේවා ඉස්සරහට ඔයාලට හිතා ගන්න පුළුවන් දේවල් කොහොමද කරන්න ඕනි. ඒ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන් දේවල්. හරිද? ඒ වගේම තමයි ඇවිල්ලා ප්‍රායෝගික කොටස් සඳහා භෞතික විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුයි. ඒ කියන්නේ ඇවිල්ලා යම් ප්‍රායෝගික කොටස් තියෙන විෂයන් තෝරා ගන්නවා නම් ඒවට අදාළව විශ්වවිද්‍යාලයට ඔයාට එන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා පාඨමාලා වාරික ගෙවීමේ අයදුම්පත් සම්මන්ත්‍රණ සටහන් පරීක්ෂණ කාල සටහන් විභාග ප්‍රවේශ පත්‍ර ආදී සියලුම විස්තර නිල වෙබ් අඩවිය ඔස්සේ ඔයාලට ගන්න පුළුවන්. මම අවසාන එකේදී link එක දාලා තියන්නම්. ඒ වගේම ඇවිල්ලා මේ වෙබ් අඩවිය පරිශීලනය කරන්න තැපෑලෙන් ඔයාලට මුකුත් එවන්නේ නැහැ. සියල්ල වෙබ්සයිට් එක හරහා තොරතුරු දැනුම් දෙන්නේ. ඒ නිසා වෙබ්සයිට් එක හැමතිස්සෙම බලන්න. දැන් ඉගෙන ගන්න ඊමේල් එකක් බලන්න LMS එකකට ලොග් වෙන්න ඕනි වෙබ්සයිට්
එක හැමතිස්සෙම අප්ඩේට් කරන් තියාගන්න ඕනි. මේ වගේ දේවල් අනිවාර්ය දේවල් තාක්ෂණික ලෝකයේත් එක්ක ඉස්සර වගේ නෙවෙයි දැන්. මිට අමතරව ඇවිල්ලා ලියාපදිංචි අවලංගු වෙන විදිහ තියෙනවා ඇවිල්ලා ගෙවීම් කරන්න ඕනි. ඒ දේවල් නොගෙවා සිටියොත් ඔයාලට විභාගය ලියන්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. විවිධ ගැටලු වලට පත් වෙනවා. මේ පසුතාවයන්ට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් සම්බන්ධවත් ඉස්සර සඳහන් කරලා ඔයාලට ඉදිරියේදී ඇවිල්ලා සම්පූර්ණ නිවේදනයක් හම්බ වෙයි. මොනවද අයදුම් කරන්න ඕන විදිහ මම මේ කිව්ව විස්තර ඇතුළත් කරපු ඔයාලට PDF එකක් සම්පූර්ණ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇවිල්ලා ඒකන ටිකක් සකස් කරගන්න ඕනි ඇවිල්ලා සාතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක්. මෙතනදී ඇවිල්ලා උප්පැන්න සහතික ඔරිජිනල් කොපි ගන්නත් පුළුවන් ඔයාලට ලේකම් කාර්යාලයෙන් සීල් එක හම්බෙලා ගහලා ඔරිජිනල් එක හම්බ වෙනවා. අධ්‍යාපන සහතිකවල සහතික කරන ලද පිටපත් මේවා සහතික කරන්න ඕනි සත්‍ය පිටපත් බවට. එතකොට ඒක ඔයාලට පුළුවන් සාමු විනිසුරු කෙනෙක්ගෙන් කරගන්න. ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපතක්. ඒකත් එහෙමයි ඇවිල්ලා 2024 වර්ෂයේදී නම් දක්වලා තියෙන බැංකුවට ගෙවන ලද රුපියල් 3000ක මුදලට අදාළ රිසිට් පතේ මුල් පිටපත හෝ වීසා මාස්ටර් ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් කරන්නේ නම් ගෙවින් කළ බව තහවුරු කිරීමේ මුද්‍රිත සාක්ෂි සටහන. ඒ කියන්නේ මේ ඇවිල්ලා ලියාපදිංචි ගාස්තුව. මේ ලියාපදිංචි අයදුම්පත් ගාස්තුව ගෙවපු පිටපත ඕනි. ඔයාලට ඒකත් යවන්න ඕනි. මේක යවන්න ඕනි ඇවිල්ලා අහිරුපාදී හා විස්තාරිත පාඨමාලා ඒකකයට ඒකේ ඇඩ්‍රස් එකත් ඔයාලට ඉස්සරහට හම්බෙයි ඇවිල්ලා. එතකොට A4 ලියුම් කවරයක් අරගෙන ඒ ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ තමයි ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවේ නම සඳහන් කරන්න ඕනි. උපාධි පාඨමාලාවේ නම මුලින්ම තියෙනවා ඔයාලට හොයාගන්න පුළුවන් ඇවිල්ලා ශාස්ත්‍රවේදී බාහිර සාමාන්‍ය උපාධිය අන්න ඒ වගේ යම් නමක් තියෙනවා. එහෙමත් නැත්නම් ඒක ඉංග්‍රීසි වලිනුත් තියෙනවා ඒ විදිහටම නම හරියට උඩින් ලියන්න. ඉන්පස්සේ ඇවිල්ලා ඔයාලට ඇඩ්‍රස් එක ලියන්න තියෙන්නේ. ලියාපදිංචි තැපෑලෙන් යවද්දී ඔයාලගේ ඇඩ්‍රස් එක ඔයාලා ලියන්න ගන්න. අනිත් පැත්තෙන් ඇවිල්ලා නියෝජ්‍ය ලේකකාධිකාරී බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තැපැල් පෙට්ටිය අංක 10 ගංගොඩවිල නුගේගොඩ. එතකොට මේකෙදි මුදල් ගෙවීම් කරන්න ඕනේ account number ඔයාලට හම්බ වෙයි ඇවිල්ලා. මේකෙදි තවත් වැදගත් දෙයක් ඔයාලට මම කියන්නම්. ඒ තමයි ඇවිල්ලා මේ ලිපි මේ තැපෑලෙන් මේ යවන කොටස ඇවිල්ලා යවන්න පෙර ෆොටෝකොපියක් ඔයා ගාවත් තියාගත්තොත් හොඳයි. මොකද සියල්ලම ඔක්කොම යවුවයින් පස්සේ නැවත ආයි ඔයාලා ගාව මුකුත්ම නැති වෙන්න පුළුවන්නේ. නැත්තම් එහෙමත් නැත්තම් මේක ෆොටෝස් ටිකක් ගහගෙන PDF කරන් තියාගන්න. එහෙමත් නැත්තම් යවන්න කලින් ඔයා ගාවත් කොපි ටිකක් ඔයා තියාගන්න. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි දන්නේ නැහැනේ කාලගුණ ප්‍රශ්න වෙනවා එක එක දේවල් වෙනවනේ. ඒ නිසා ඔයා ගාවත් යම් කොටසක් තියාගන්න ෆොටෝකොපි ටිකක් හරි PDF එකක් හරි ඒක ඔයාටත් වටිනවා. නැත්තම් නැවත ආයි අපහසුතාවයට ලක් වෙන්න වෙනවා මොකක් හරි අතරමැදි ප්‍රශ්නයක් වුණොත්. මේක තමයි ඔයාලට වැදගත් වෙන විස්තර ටික ඇවිල්ලා මීට අමතරව ඇවිල්ලා සියලු විස්තර ඔයාලට PDF එක ලැබුණායින් පස්සේ දැනුවත් වෙන්න පුළුවන් මේ වර්ෂයට අදාළව මම මේ මූලික අවබෝධයක් ලබා දුන්නේ. ඒ වගේම තමයි මම නැවතත් කියනවා ඇවිල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයට අනුබද්ධ කිසිදු නියෝජිත ආයතනයක් නොමැත. එබැවින් අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙබ් අඩවියට පමණක් යන්න ඔෆිෂියල් කැම්පස් එකේ මම මෙන්න මෙතන ලින්ක් එක දාලා තියෙනවා. නැතුව වෙනත් නියෝජිත ආයතන හරහා ඉදිරිපත් කරන අයදුම්පත් පිළිබඳ විශ්වවිද්‍යාලයේ වග කියනු නොලැබෙයි කියලා සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. හොඳේ මෙන්න මෙතන මම ටෙලිෆෝන් අංකයක් දාලා තියෙනවා. මීට අමතරව වෙබ්සයිට් එකක් දාලා තියෙනවා. මේක ඔයාලට යම් පහසුවක් වෙන්න උදව්වක් වෙන්න මේ මම වීඩියෝ එක කළේ. ඒ නිසා මේකෙන් අවබෝධයක් ගන්න. මීට අමතරව ඇවිල්ලා මීට අදාළ විස්තර දැනුවත් කරන්න ඔයාලට WhatsApp group එකක් තියෙනවා. මම link එක comment section එකේ දාලා තියන්නම්. ඔයාලට මේ group එකට add වෙන්නත් පුළුවන්. මොනවා හරි ගැටලු තිබුණොත් අහන්න. ඒ දේවල් වලටත් උදව් කරන්නම්. මේක කරන්නේ ඔයාලට පහසුවක් වෙන්න. ඉගෙන ගන්නවට මම ආසයි. ඒ වගේම තමයි ඇවිල්ලා ඉගෙන ගද්දී ඔයාලට උදව් කරන්නත් ආසයි. ඒ නිසා ඔයාලට ඉස්සරහට සිංහල විෂය සම්බන්ධයේදී මම ඉගෙන ගත්ත දේවල් ඒ නිසා ඔයාලට පුළුවන් ඉස්සරහට මොනවා හරි සටහන් දෙන්න. එහෙමත් නැත්නම් උදව්වක් ඕන වුණොත් ඉල්ලන්න. ඒ ඕනි දෙයක් කරන්නත් පුළුවන්. ඒ නිසා සමූහයටත් ඇඩ් වෙන්න. ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් එකක් හරි දාන්න. හරි. එහෙමනම් හැමෝටම ස්තුතියි. තව මොනවා හරි අලුත් විස්තර ආවයින් පස්සේ ඊට අදාළව අයදුම් කරන්න ඕනි විදිහ කොහොමද ස්ටෙප් බයි ඒ සියලු විස්තර සම්බන්ධව වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. හැමෝටම ස්තුතියි.